හෙලෝ කොහොමද ඔන්න අද සොෆ්ට්වෙයාර් ගැන කියන්න ආවේ මම ඩෙවලොප් කරන එකක් මං වැඩෙන්නේ නෙවෙයි. ඔන්න කත්තක බං කියනවා මම මේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් නෙවෙයි. ඕකේ? What do you mean by that? සොෆ්ට්වෙයාර් හදන්න මම මේ වැඩෙන්නේ නෙවෙයි. මං මේ හැබැයි හදුවා සොෆ්ට්වෙයාර් එක පොස් සිස්ටම් එක. හරිද? පොස් සිස්ටම් එකට සොෆ්ට්වෙයාර් එක. ඒක පාවිච්චි කරන්න පුළුවන් ඒ අදාළ පුද්ගලයාට පමණයි. බලන්නකෝ මම යන ගමන් කියන්නේ. මේක මේ කොෆි ෂොප් එකකට හදලා තියෙන්නේ. ඒ කියන්නේ මේක ඇත්තම කිව්වොත් කාටවත් දෙන්න නෙමෙයි මේක හැදුවේ මම අර ටෙස්ට් එකක් විදියට හැදුවේ. මේකේ සිස්ටම් එක මෙහෙමයි. මෙන්න මේ පෙන්නන එක. මේ මවුස් පොයින්ට් එක මේ පෙන්නන මම මේක ලොක් කරන්න. මෙන්න මේක. ඔන්න ඕක තමයි අපි හිතමු කස්ටමර් කෙනෙක් ආවා. ඒ කස්ටමර් ආවට පස්සේ කස්ටමර්ට ඕන දේ පෙන්නන්නේ මෙන්න මේක. ඒ කියන්නේ ඩිස්ප්ලේ එක. කස්ටමර්ට ඕන ටික ඩිස්ප්ලේ කරලා තියෙන්නේ මෙන්න මේක. අපි දැන් මේක හිතමුකෝ දැන් ඔහොම නැතුව ටච් පෑඩ් එක. ඒ කියන්නේ ටච් ස්ක්‍රීන් එකක් තමයි තියලා තියෙන්නේ ඉස්සරහට. මේක බලන්න පුළුවන් වෙන්න. එතකොට කස්ටමර්ට පුළුවන් ඇවිල්ලි වෙලා මේ මැංගෝ ජූස් එක දෙන්න කියලා. මැංගෝ ජූස් එක සිලෙක්ට් කරාට පස්සේ සිලෙක්ට් කරාට පස්සේ මෙන්න මේ විදියට ඔන්න දැන් සිලෙක්ට් වුණා. හරිද? මම වෙන මොකුත් කරන්නේ නැහැ. දැන් ගිහිල්ලා බලමු අපි අපේ අනිත් මේකට. ඕකේ. මම මේක හදා ගන්නවා හරියට. හරි. ඔන්න ඊට පස්සේ තියනවා දැන් මේක අපේ කස්ටමර්ට දීපේ. ඊට පස්සේ අපේ කැෂියර් එකේ තියෙන සිස්ටම් එක තියෙනවා. දෙකම එකටම කනෙක්ට් කරලා තියෙන්නේ. එකම ඇප් එකේ කොටස් දෙකක් තියෙන්නේ. එකම සොෆ්ට්වෙයාර් එක. ඕකේ. ඊට පස්සේ ඔන්න දැන් මේක මෙතන තියෙනවානේ. ඕකේ. ඇඩ් වෙලා තියෙනවා මැංගෝ ජූස් එක. මැංගෝ ජූස් එකක් ඇඩ් වෙලා තියෙනවා එකක්. 150යි. ඒක ඇඩ් වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ ඔයා හිතන්න දැන් ඔයාට මැංගෝ ජූස් එක ගන්න ඒ අදාළ කස්ටමර් රුපියල් 500යි දුන්නේ. හරිද? 500ක් දුන්නා. ඒ කියන්නේ ඉතුරු දෙන්නත් ඕනේ. අපි මෙන්න මේ කස්ටමර් පේඩ් amount එකට රුපියල් 500යි කියලා amount එක දෙනවා. 500ක් දුන්නා කියලා. ඔච්චරයි කරන්න තියෙන්නේ. කෑෂ් නේ දෙන්නේ. කෑෂ් කියන එක දැන් මෙතන මේ කෑෂ් කියන එක සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඕක කොහොමම තියෙන අරින්න මෙහෙමයි. ඒකේ තියෙනවා කෑෂ් කාඩ් බැංක් ට්‍රාන්ස්ෆර් කියලා. ඒකේ කාඩ් පේමන්ට් කරනවා නම් මේක සිලෙක්ට් කරා. එහෙම. ඒ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් මෙතන 500 ඇඩ් කරා complete and print bill කියන එක දුන්න ගමන් automatically bill එක print වෙලා එනවා. ඒක හැබැයි මෙතන පෙන්නන්නේ නැහැ. මොකද මේ ඩිස්ප්ලේ වෙන්නේ නැහැ නේ bill එක print වෙන එක. හරිද? ඒක printer එකෙන් තමයි ඒක print වෙන්නේ. මොකද මං ගාව printer එකක් නැහැ නේ. ඒකින්ද ඒක පෙන්වන්න විදියක් නැහැ මට. ඕකේ. තේරුම් ගන්න. මම printer එකක් ගෙනාපු දවසක මම පෙන්වන්න. හරි? දරුණු වැඩි. ඕකේ. මේකේ තව වැඩ කෑලි තියෙනවා. හරිද? තේරුම් ගනින් පොඩ්ඩක්. Relax. මේකේ තියෙනවා daily products කියලා එකක් දාලා තියෙනවා. post system එක. අපි දැන් ඒකට යන්කෝ. ඔන්න ඒක සම්පූර්ණම daily products කියන එකේ මේ තියෙන ඒවායි. හිතන්නකෝ දැන් ඔන්න ice coffee. ice coffee කියන එක දැන් අද දවසේ නෑ. මොකද්ද කරන්නේ? ඒක ඩිස්ප්ලේ එකේ පෙන්නනෝ. හැබැයි කස්ටමර්ස්ලා ආවට පස්සේ අපිට නෑ කියන්න බෑනේ. ඒක හින්දා මෙන්න මෙතන available today කියලා ටික් එකක් දාලා තියෙනවා. ඕකෙදී ice coffee කියන එකේ ටික් එක අයින් කරා. අයින් කරාට පස්සේ මොකද්ද වෙන්නේ? ice coffee කියලා එකක් නෑ. අපි යන් coffee කියන ටැබ් එකක් නෑ. හරිද? coffee කියන ටැබ් එකේ තිබ්බේ ice coffee විතරයි. කොපි කියන ටැබ් එකත් අයින් කරලා ice coffee කියන එකක් නැහැ. ඒ කියන්නේ මේකේ අර ඔෆර් එකක් වැටලා තිබ්බා. ඒකත් නැහැ. ice coffee නැහැ. ඔය විදිහට real time update වෙන තමයි මේක හදලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතනින් මේ කරා කියන්නේ අර real time update වෙනවා සේරම. ඕකේ. මේ වීඩියෝ එක දික් වෙයි. ඊට පස්සේ menu එක තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ice coffee, milk tea, fruit tea bla 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 ඔය සේරම. Bro, what are you talking about, man? anyway ඊට පස්සේ මෙනු මැනේජ්මන්ට් එකට ගියාට පස්සේ අපිට පුළුවන් අපිට අලුතෙන් කැටගරි දාන්න පුළුවන් මේකට. දැන් හිතන්නකෝ ටී කැටගරියක්. ඊට පස්සේ කොෆි කියලා තවත් කැටගරියක්. නන් කොෆි කියලා තවත් කැටගරියක්. අයිස්ක්‍රීම් කියලා තවත් කැටගරියක්. ඔය විදිහට ඔය කැටගරි ටිකට අමතරව තවත් පුළුවන් කැටගරි ඇඩ් කරන්න. හරිද? ආට පුළුවන් හાર્ඩ්වෙයාර් බඩු දානවා නම් ඒවත් ඇඩ් කරන්න. Bro, what did you just say? ඊට පස්සේ add product කියලා මෙන්න මේ උඩ තියෙන section එකක් ඕකට ගියාට පස්සේ අපිට පුළුවන්
ප්‍රොඩක්ට් ඇඩ් කරන්න. මෙතන ප්‍රොඩක්ට් නේම් එක දැම්ම කැටගරි එක මොකද්ද තේරුවා. ඊට පස්සේ රෙගියුලර් ප්‍රයිස් එකට අපි දානවා ප්‍රයිස් එක ඩිස්ක්‍රිප්ෂන් එකක් දානවා නම් එහෙමයි නැත්නම් එහෙමයි. මට අදාළ නැහැ නේද? හරිද? ඊට පස්සේ හොඳම දේ. හරිද? දැන් ඔය කට්ටිය හිතන්න ඩිස්කවුන්ට් එකක් දෙන්න ඕන. ඔෆර් එකක් යනවා නම් මෙන්න මෙතන තියනවා මෙන්න මේ ටික් එක. ඕකේ. ඒ ටික් එක දාපු ගමන් අපිට පුළුවන් ඔෆර් එක අවైలබල් කරන්න. එතකොට මෙන්න මෙතන ඩිස්කවුන්ට් ටයිප් එකෙන් අපිට පුළුවන් ප්‍රසන්ටේජ් එකක්ද නැත්නම් ෆික්ස් amount එකක්ද කියලා තෝරන්න. ඊට පස්සේ ඒ amount එක දාන්න තියෙන්නේ. ඕකේ. ඊට පස්සේ මෙන්න මෙතන මොකද්ද මම දාන්න හැටි? නෑ එතන ටයිටල් එකක් තියෙනවා. anyway ඊට පස්සේ offer start එක තියෙනවා. offer එක start වෙන්නේ කවදාද? ආයෙ තියෙනවා offer එක end වෙන්නේ කවදාද කියලා. ඊට පස්සේ ඉතින් මෙතන මේ choose and copy photo කියලා copy. හරි. copy choose and copy photo කියලා තියෙනවා. අන්න ඒකට ගිහිල්ලා ආඩ ඕන කරන blah 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 photo එක තේරුවා. save product දුන්නා. මම දැන් දෙන්නේ නැහැ මොකද මෙතන මෙලෝ ලබ්බක් නැහැ. ඔන්න ඔහම තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා sales history කියලා එකක්. ඊට පස්සේ එතනට ගියාට පස්සේ පේනවා නේද? මේ මං ඉස්සෙල්ලා ටෙස්ටිං 1 එකකට ගහපුවා. ඊට පස්සේ blah 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 ටිකක් තියෙන මේ 350 ටෙස්ටිං මේකත් ටෙස්ටිං දැන් ගැහුවේ මේක. මෙන්න මේ 150 එක දැන් ගැහුවේ. 500 amount එක දාලා මේ සේරම 500 amount තමයි දාලා තින්නේ. පේනෝනේ මගේ වැඩ මං කෙලිම 500 දායවෙන් යන්නේ. ආයි 5000 නෑ. ඔය විදිහට තමයි යන්නේ. හරිද? දැන් තමයි secret place එකට යන්නේ. මේක තමයි දැනගත යුතුම තැන. setting කිව්වට පස්සේ ගොඩක් දේවල් තියෙනවනේ අපිට. හැබැයි මේක එච්චර දේවල් නෑ. මේකේ setting වලට ගියාට පස්සේ මාරුනේ. ඔන්න ඔය විදිහට තමයි setting තියෙන්නේ. මෙන්න මෙතනින් අපිට bill එක පෙන්නනවා. ඒ කියන්නේ bill එකේ preview එක පෙන්නන්නේ. ඕකේ. මේ විදිහට තමයි bill එක වදින්නේ කියලා තමයි පෙන්නන්නේ. හරිද? අපිට පුළුවන් bill එකේ head එක මාරු කරන්න පුළුවන්. ඔය විදිහට blah 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 සේරම ටික මාරු කරන්න පුළුවන්. මෙතන මේ bill එකේ උඩ තියෙන logo එක පාවා මාරු කරන්න පුළුවන්. හරිද? logo එක පෙන්නන්න ඕනද? contact පෙන්නන්න ඕනද? ඔය සේරමත් හදන්න පුළුවන්. සේරම හදලා තව දෙයක් කැෂියර් එකේ දැන් ඔයා හිතන්නකෝ ඔයා නෙමේ යෝන තව කවුරු හරි වැඩට අරගෙන කියලා. ඒ කොල්ලාගේ නම දාන්න පුළුවන් අපිට බිල් එකට. කොල්ලා කවුද කියලා දැනගන්න. අපි හිතන්න දැන් මේක මොකද්ද මේක මේ ඇඳුම් කඩයක්. ඕකේ ඇඳුම් ෂොප් එකක්. ක්ලොතින් ෂොප් එකක්. ඕකේ 10 දෙනෙක් ඉන්නවා කියන කැෂියර් එකේ. කාගෙන්ද බඩු ගත්තේ කියලා අර හිතා ගන්න බෑනේ. ඒ කියන්නේ දැන් බලන්න දැන් ඔන්න අමරකින් ගත්තා නයනකින් ගත්තා බ්ලා 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 පුන්ගෙන් සපුමාගෙන් ඔය සේරගෙම ගත්තා කියන්නේ අරගෙන ඉවරලා රිටර්න් එකක් එද්දි කාගෙන්ද බඩු ගත්තේ කියලා බලා ගන්න විදියක් නැහැ. එහෙම බලන්න උමුණාකුත් නැහැ. හැබැයි ඕන වෙනවා. බිල් ඒ කියන්නේ සැලරි එක හදද්දී ඕක ඕන වෙනවා මම දන්න විදියට. මම හරියටම දන්නේ නැහැ. හැබැයි ඕන වෙනවා ඇති කියලා මම හිතනවා. අන්න ඒ වගේ වෙලාවට මෙන්න මෙතන ඒ කියන්නේ අදාළ පුද්ගලයාගේ නම දාලා ඉවරලා ඒක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ බිල් නම්බර් එකක් කියලා එකක් තියෙනවා. ඒක ඕනම නම් ඕන එහෙමයි. anyway ඔය තියෙන සේරම ටික හදා ගන්න පුළුවන්. මම මේවා අර අත්‍යවශ්‍යම දේවල් තමයි දාලා තියෙන්නේ. ඒවා මේ කියන්නේ කෙනාගෙන් කෙනාට මාරු වෙනවානේ. මේක පාවිච්චි කරන කෙනා අනුව ඒක මාරු වෙනවා. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. ඔය විදිහට තමයි මේ software එක වැඩ කරන්නේ. හරිද? මේක සම්පූර්ණ PC එකට මේ ස්ටෝර් කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් හිතන්න PC එක දැන් මේ කඩේකටනේ. කඩේකට PC එකක් ඕනනේ. අනිවාර්යෙන් බිල් මැෂින් එකක් දානවා නම් PC එකක් ඕන කරනවා. i3 second එකක් තිබ්බනම් හොඳටම ඇති. නැත්තම් කෝඩ් රුවේ උත් ඇති. හරිද? රුපියල් 5000 6000 වගේ PC එකක් ගත්තා කිසි ප්‍රශ්නයක් නැහැ. PC එක මොකක් වුණත් කමක් නැහැ. ඩිස්ප්ලේ එක ඕන. හරිද? ඉස්සරහට තියෙන ටච් ඩිස්ප්ලේ එකක් නම් අනිවාර්යෙන් ඕන. නැත්තම් ඉතින් වැඩක් නැහැනේ මෙච්චර දෙයක් කරලා. තොපිට තේරෙන්නේ නැහැ මෙච්චර දෙයක් කරලා ටච් නෙමේ ටච් ස්ක්‍රීන් එකක් නැත්තම් තෝ ඇඟිල්ල ගහන්නේ රෙද්දටද කියලා තමයි අහන්න වෙන්නේ. හරිද? ඒක හින්දා ඒක තියෙන්න ඕන. anyway තව දෙයක් තියෙනවා මෙතන මේ උඩ තියෙන ටික මං කිව්වේ නෑනේ. open data folder කියලා එකක් තියෙනවා. ඒකෙන් පුළුවන් අපිට data කොහාටද යන්නේ කියලා බලා ගන්න පුළුවන්. blah blah blah. ඊට පස්සේ export backup. අන්න ඒක හොඳම දේ. හරිද? මෙන්න මේක. export backup කියන එක දුන්නට පස්සේ ඔයා හිතන්න ඔයාට ඕන වෙනවා PC එක දැන් හිතන්න PC එක මග බෑවිලා ගියා. කෙලවිලාම ගියා. හරිද? කෙලවිලා ගියාට පස්සේ fuck කියලා අදාරලා දාන්න බෑනේ. හරිද? තියෙන data ටික ඒ ටික ගන්න තමයි export backup එකක් තියෙන්නේ. හැමදාම බෑකප් එක ගහලා තිබුවට පස්සේ anyway ඊළඟ දවසේ ඇවිල්ලා PC එක කුඩු වෙලා මක බෑවිලා ගියා බෑකප් එක තියෙනවා. ඒ බෑකප් එක අරගෙන තව PC එකක් හදලා
ඒකට දාලා ගත්තට පස්සේ normal run. Okay. ඔය විදිහට තමයි මේක මේ වෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන launch customer display කියලා තියෙනවා. ඒකෙන් ගියාට පස්සේ අරකමයි එන්නේ bla 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 ඒක. ඔය විදිහට තමයි තියෙන්නේ. තේරුම් ගන්න. හරිද? තව දෙයක් කියන්න පුළුවන්. මේක හදා ගන්න පුළුවන් මට කියලා. ඒක අමතර දැනුමට. හරිද? අමතර දැනුමට කිව්වේ මේ වගේ එකක් හදා ගන්න කැමති නම් හදා ගන්න පුළුවන්. ඔය එකක් දුන්නේ. ඔය එකක් ප්‍රොමෝෂන් යන්නේ. ප්‍රමෝෂන් එක මං ගැන මං ගැන මගේ පේජ් එකේ මම ප්‍රමෝෂන් එකක් කරගත්තා. හරිද? anyway ඔන්න ඔය විතර තමයි යන්නේ. එහෙනම් හැමෝටම ජය වේවා. goodbye ගයා